හරි ඉතින් මේ ටික ජපානයේ පොඩි කනගාටුදායක සිදුවීම් කීපයක් වාර්තා වෙනවා. වාර්තා වෙනවා කියන්නේ ඉතින් ඔක්කොම ඉතින් කරපු දේවල් තමයි ඉතින්. එකක් අර චිබාවල ඉතින් එකම ගෙදර හිටපු දෙන්නේ ගෙදර වෙච්ච සිදුවීම ආයි තව එක්කෙනෙක් දියේ ගිලිලා ඒ කියන්නේ කලින් ඔබන් වීක් එකේ තිබ්බ ඔබන් වීක් එකට නාන්න ගිහිල්ලා නැති වෙලා තියෙනවා. ඒ වගේම ආපහු ඕසකා පැත්තේ කට්ටියක් ආපහු ගහගෙන තියෙනවා. පොඩි වලියක් දාගෙන. ඉතින් මම පොඩ්ඩක් අර මේ චිබාවල සිද්ධිය පොඩ්ඩක් මම කියන්නම් මේ එක ගෙදර වෙච්ච සිද්ධිය. ඉතින් මමත් ලොකුවට දන්නේ නැහැ. මම දන්න දේ විතරක් මම කියන්නේ. ඉතින් මොකක් හරි ඔය වැරදි වචන ටිකක් කියලා තමයි අර අවුරුදු 18 එක්කෙන අවුරුදු 20 එක්කෙනාට පිහින් යනලා තියෙන්නේ. පළවෙනි දේ තමයි ඉන්නේ පිටරටකනේ. ඒක මතක තියෙන්න ඕන මොනා කරන්නත් කලින්. ඒ කියන්නේ ජපානයේ තරන්නේ මොනව රටක වුණත් මොකද බලන්න පොඩ්ඩක් දැන් පහුගිය කාලේ විතරක් නෙමෙයි දැන් මේ කාලෙදී ඉඳන් වෙන රටවල් එක්ක සංසන්දනය කරොත් ජපානයේ මාර විදිහට වගේ සිද්ධි වාර්තා වෙන්නේ. එක්ක කවුරුරි ගහගෙන කියයි, එක්ක වාහනයක් හොරගම් කරලා කියයි, එක්ක බීලා මොන හරි කරලා කියයි. දැන් පහුගිය ටිකේ ෂිසෝකා වලින් ආරංචි වුණා යෙන් 4000ක දුකද බෑග් එකක් හොරගම් කළා ගෑන් ළමයි. ඒ හිම ආරංචි වුණා කොම්බිනියෙන් යෙන් 300ක අරක්කු බෝතලයක් හොරගම් කරලා කියලා. කියන්නේ හිතා ගන්න බැරි ලක්ෂ ගණන් වියදම් කරලා ලංකාවෙන් ඇවිල්ලා ওই වගේ දේවල් මොකටද කරන්නේ? දැන් ඒක හරි ඒවා ඒ දේවල් කියන්නේ කලින් දේවල් කියන්කෝ දැන් අතාරිමුකෝ. දැන් මේ සිද්ධිය. කියන්නේ තමන්ගේ ඔළුවේ නැද්ද තමන් ඉන්නේ පිට රටක. තමන් ඇවිල්ලා තියෙන්නේ මොකටද? දැන් අවුරුදු 18ක ළමෙක් කියන්නේ ගොඩක් දුරට අම්මා තාත්තට සල්ලි වියදම් කරලා ලෙවන්න ඇත්තේ. අවුරුදු 21 කෙනත් එහෙම වෙන්න ඇතිනේ. අනික එක ගෙදර. එක ගෙදර ඉඳලාත් ඔහොම ඒ කියන්නේ කිසි වසීමක් නැතුව ඒ වගේ කටයුතු කරනවා නම් ඒ කියන්නේ ඔය එක සිද්ධියක් විතරයි. ඔයිට කලින් ඕන තරම් සිද්ධි වුණා. එකට යාළුවෝ ගිහිල්ලා බීලා ගහගෙන එකට ගිහිල්ලි වෙලා ගඟවල ගිහිල්ලා නැති වෙලා. ඒ කියන්නේ අනේ මන්ද මේ සමහරවිට මට හිතෙන දේ දෙමාපියොත් මේවට වක් කියන්න ඕනේ. දැන් දෙමාපියෝ උනත් අවුරුදු 18 19 මේ එලෙවල් කරලා ඉවරච්ච ගාම ඔලෙවල් කරලා ඉවරච්ච ගාම පුතේ රටබලයන් කියලා ඉවරලා ඒ කියන්නේ මුලින්ම දැනගන්න ඒ කියන්නේ තමන්ගේ ළමයා මොන වගේ දේවල් දැනගන්න ඕන. දෙමාපිය ඒක දැනගෙන ඉන්න ඕන. ඒ නැතුව දැන් හැමෝම යන්නේ ජපාන් දැන් රැල්ල ජපාන් ඒකින්ද ජපාන් යවනවා කියලා මොකක් හරි තියෙන වීසා එකක් ඉක්මනට දමල ගහලා ඉවරලා ජපාන්ට යවනවා. ඒ ජපාන්ට ඇවිල්ලා යාළුවා ඉතින් කරන්න පුළුවන් හැම වැඩේම කරලා පවුලේ නමත් කාලා යාළුවේ නමත් කාලා මෙහෙ නමත් කාලා රටේ නමත් කාලා වැඩක් නැහැ ඉතින් කියලා කියන්නේ මේ දැන් ওই සිද්ධිය කරපු අයට මම බයිනව නෙමෙයි මේ මන් දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා ඉතින් ආපු ආවේගයට ඒ වගේ දෙයක් කරන්න තියෙන ඕක එක සිද්ධියක් විතරයි. හරි දැන් ලංකාව වගේ නෙමෙයි අපි රටකට ආම ජීවත් වෙන්න ඕන විදියක් තියෙනවා. දැන් මම කියන්නේ මේ කණ්ඩ බුණ්ඩ එපා ඇවිදින්න කරන්න යන්න අපිත් ඒවා කරනවා. යාළුවොත් එක්ක ඇවිදින්න කරන්න යනවා කනවා බොනවා. ඉතින් එහෙම ජීවත් වෙන තරම කාලේ එහෙම ජීවත් වෙන අනිවාර්යයි. අන්න නිකන් මුළු ගැහිලින්න ඕනේ නැහැ. හැබැයි හැම වෙලාවෙම ආපු අරමුණ ඔළුවේ තියා ගන්න ඕනේ. මොකද මේ ජපානයේ ඉන්නවා අවුරුදු ගණන් වීසා නැතුව ඉඳලා දැන් PR අරන් හොඳට ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා ඕස්ටේ ඉඳලා මොන හරි කරලා ගේමක් ගහලා මේ ජපානයේ PR අරන් කරන් ඉන්නවා ජපානයේ. ඒ වගේම තව ඉන්නවා ස්ටුඩන්ට් ඇවිල්ලා ගෙවල් වලින් ඔක්කොම සල්ලි වල කරලා හොඳට සැපට මෙහෙ කාලා බිලඳලා කිසිම දෙයක් කරගන්න නැතුව ලංකාවට යන්න වෙච්ච අය. ඒකින් හින්දා ජපානයේ තරම් නෙමෙයි ඕනම රටක තමන් ඉන්න ඕන විදියක් තියෙනවා. ඒ රටේ නීති වලට ගරු කරන ජපානයේ අපි දන්නේ මං වුණා සමහරලාට බයින සමහර නීති වලට ඉතින් ගොඩක් තියෙනවා. දැන් එන්නේ වීසා අමාරු කරනවා. ගොඩක් දේවල් කරනවා. එක දේශපාලන සිද්ධිත් ඒවට තියෙනවා. ඒවා අපිට කරන්න දෙයක් නැහැ. ඒවට ඉතින් බෑන්න හෝ මුන්න බෑන්න හෝ අපිට ඉතින් ඒවා පිළිපදින්න වෙනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා. ගොඩක් අය හිතනවා මේ ජපානයේ මේ නීති හරි මේ බුරුල් කියලා. හරි ලිහිල් කියලා. ජපානයේ ලිහිල් නීති ගොඩක් තියෙනවා. මම මුනස් මහල්ලාට කියන දෙයක් තමයි ජපානයේ නීති වල හිල් තියෙනවා. ඒකින්ද ගොඩක් අය ඒ වලින් බේරෙන්නේ, ඒ වලින් පයින්නවා. නමුත් හැම වෙලාවෙම මතක තියාගන්න නීති වල හිල් තිබ්බා කියලා අපි මේ රටේ සෙල්ලම් දාන්න ඕනේ නැහනේ. කිසිම විදියකින්. දැන් රෝසකාල මම දැක්ක වීඩියෝයක් රෝසකාල මේ ගහ ගන්නවා සෙට් එකක් පාරේ මරා ගන්නවා 10 දෙනෙක් විතර. මේ ලංකාවේ නිකන් අපේ මේ මෙහි ජාල කඳාන පැත්තේ මේ පාරක නිකන් වගේ. කියන්නේ මේ මංගල දවසකට බීලා වගේ. ගහ ගන්නවා සෙට් එකක්. කිසි ලැජ්ජාවක් බයක් නැහැ. කිසි ගාණක්වත් නැහැ. වටපිට මිනිස්සු බලන් ඉන්නවා. කවුරු ඉන්නවද මොනවා ඉන්නවද මේ SNS වලට යනවද ගාණක් නැහැ. කිසිම මේකක් නැහැ. ඉතින් මේ ඔහේ ඒ කැමති දේවල් කරනවා තමන්ගේ මේවට. අනික තව දෙයක් තමයි දැන් අනිත් රටවල් එක්ක අපි දකින ඔසි, නිව්සීලන්ත, ෆ්‍රාන්ස්, ඊට පස්සේ ඉංග්ලන්ත
ඊට අමතරව තව ඔය ස්විස් එහෙම ඊට අමතරව ඉතාලි උනත් ඔය ගොඩක් රටවල් වල ඉන්නවනේ. දැන් වැඩි දැන් කොරියාවලත් ඉන්නවනේ. කොරියා, ඊශ්‍රායල්. හැබැයි මේ ජපානයේ තරම් මේ වගේ සිද්ධි ඔය රටවල් වලින් වාර්තා වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? හේතුව ගොඩාක් අය මේ රට හරිය ලේසියට අරන් තියෙනවා ජපානේ. ගොඩාක් දේවල් හරිය ලේසි. දැන් රැල්ලට එන්න පුළුවන්. දෙමාපිය සල්ලි වියදම් කරලා ස්ටුඩන්ට් හරි ඉංජිනේරින් හරි මොකක් හරි විසිට් එකක් ගහන් හරි කියලා ජපාන්ට එවනවා. හැබැයි ඊට පස්සේ තමන් කරන දේ දන්නෙත් නැහැ. තමන්ට වෙන දේ දන්නෙත් නැහැ. සමහර අය නේ ගොඩක් අය ඉන්න ඔය වගේ සෙල්ලම් දාපු අය කෙලින්ම ඔහොම පොලිසියට එක්කන් ගිහලා එතනින් කෙලින්ම යා නතර වෙන ලංකාවේ එයාපෝට් එකේ. හැබැයි ඔයාලා කවදාවත් දැන් ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔයාලා කවදාවත් ඔයාලා අසල්වැසියෙක් කවුරු රටකින් ආවම ඔයාලා දන්නේ නැහැ නේ එයා කොහොමද ආවේ කියලා. එයා එහෙ මොකක් කරලාද ආවේ කියලා. එයා හරි හම්බ කරන් ආවා හෝ හම්බ කරන් නැතුව ආවා. එයා ලංකාවට ආවම එයා සාමාන්‍ය විදිහට ආවා රට ගිහිල්ලා ආවා. ජපානයේ හොඳයි නම් හොඳයි නරකයි නම් නරකයි මං ආවේ එහෙම ඉවරයි. මෙහෙන් ඩිපෝට් කරාම කවුරුත් කියන්නේ නැහැ මේ මං මේ ගහගෙන පොලිසියෙන් අල්ල ඉවරලා මාව ඩිපෝට් කරා කියලා. කවුරුවත්ම කියන්නේ නැහැ. කිසිම කෙනෙක් කියන්නේ නැහැ. ඕස්ට්‍රේලියාව අල්ලලා යවුවත් කියන්නේ නැහැ ලංකාවට ගියාම. මොකද ලංකාවට යන්න එහෙනම් ගැම්මෙන්නේ නැහැ නේද? ඕන කෙනෙක්ගේ දේ තියෙනවානේ. අපේ මොනවාද ගැම්ම තියෙනවනේ ලංකාවේ. ඒක තමයි ලංකාවෙන් එන අයගෙත් ඒ ගැම්ම තියෙනවා. ඒ ලංකාවේ ගැම්ම මෙහෙ ඇවිල්ලා පෙන්නපුවා තමයි ගොඩක් සිද්ධ වෙන්නේ. ඒකයි. ඉවසීම කියන්නේ මාර විදිහට හදා ගන්න ඕන මේ රටේ. කියන්නේ ජපානයේ හොඳ පැතිත් තියෙනවා නරක පැතිත් තියෙනවා. හැබැයි අපේ අනාගතේ අපි කරන දේවල් තීරණය වෙන්නේ අපි කරන හොඳ දේවල් නරක දේවල් වලින්. ජපානයේ හොඳ නරක තියෙනවා. ඒවට අපිට කරන්න දෙයක් නැහැ. මොනතරම් නරක දේවල් තිබ්බත් ආර්ථිකයේ වේවා, පඩි අඩුයි වේවා, වීසා ප්‍රශ්න වේවා, මොනවා වේවා අපිට ඒවට කරන්න දෙයක් නැහැ. මේක ජපාන් රට. මේක ඒගොල්ලන්ගේ රට. නීති හදන්නෙත් ඒගොල්ලෝ, හැමදේම කරන්නේ ඒගොල්ලෝ. අපිට බැන හරි අපිට මේ රටේ අපි ඉන්න ඕන නම් අපි ඉන්න වෙනවා. ඇත්ත කතාව ඒකයි. ඒ වුණාට අපි අපේ රටේ විදියට ඇවිල්ලා මෙහෙ සෙල්ලම් දානවා නම් ඊට පස්සේ අපිට යන කල මොකක්ද කියන එක අපි තීරණය කරනවා. මොකද දැන් ඔයාලා ওই සෙට් එකක් එක්ක හරි ගහගෙන හරි මොන හරි වෙලා සෙට් එකම ඇතුළ දැම්ම කියන්නකො. ඔතනින් නිකන් හරි ඔයාට වඩා මම උදාහරණයක් කරලා කියන්නේ ඔයාට වඩා හොඳට පොඩ්ඩක් හරි ජපන් කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් එයා මොකක් කර වචනයක් දැක් ගැට ගහලා එයා බේරෙන් try කරන්නේ. එයා කවදා සෙට් එකම අරන් යන්න try කරන්නේ නැහනේ. එයා බේරෙන් try කරන්නේ. එයා බේරේ. සමහර විට ඔයා කිසි දෙයක් කතා කරන්න බැරි නම් උත්තර දෙන්න දන්නේ නැත්නම් මොකක්ද දුන්නේ වැරදි නැත්නම් නිකන් අල්ලන් ගියත් අන්තිමට නතර වෙන්නේ හිරේ. නැත්නම් ඔය ඩිපෝට් කරනවා. දැන් ඉස්සර වගේ නෙවෙයි දැන් පොඩි දේවල් වලට ඩිපෝට් කරනවා. ඒකින්ද ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. ඒකින්ද අර ඉස්සර වගේ නිකන් ආසාවට ඇවිල්ලා සෙල්ලම් දාලා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම දන්න තරමින් මේ ජපානයේ පුළුවන් තරමක් ඔය වගේ සෙල්ලම් දාන්නේ ස්ටුඩන්ට් රෙෆියුජි. මම වීසා දෙකට බයිනවා නෙමෙයි වැඩිපුරම සෙල්ලම් දාන්නේ ඒගොල්ලෝ. මොකද ස්ටුඩන්ට් එන්නේ ගොඩාක් තරුණ අයනේ. ආයේ කිසි ලෝක ගැන දැනුමක් නැහැ, සමාජය ගැන දැනුමක් නැහැ. අර ගෙවල් වලින් පියුර්බ බාල වගේ හදලා ඉවරලා සිංගෙහෙල්ල මෙහාට එවනවා. ඒවට කාලයක් යනක අවුරුදු 3-4ක් යනන් තියෙන්නේ ලංකාවේ මානසිකත්වයනේ. ලංකාවේ පොඩ්ඩක් ගැම්මට ඉඳලා ලංකාවේ පොඩ්ඩ වෙච්ච ගමන් මතපය විසික් කරලා අර ඒ ගැම්මට තියෙන්නේ. ඉන්නේ ඊට පස්සේ මෙහි ඇවිල්ලත් ඉන්න දන්නේ ඒ විදියට. ඒක හොඳයි අවුලක් නැහැ. ලංකාවේ ඒක තියාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද ලංකාවේ මොනවා වුණත් පොලිසියට ගියක් කර දීලා ගන්න පුළුවන් නේ. හැබැයි මෙහි ටිකක් අමාරුයි. මෙහි හිරේ ගිහිල්ලත් ඔය නිකන් මේ ඇතුළට දාපුවත් කියන්නේ ජීවිත නැතිච්චයක් තියෙන මැරිච්චයක් තියෙනවනේ ඕන තරම්. ඒකින්ද මේ ඔය සෙල්ලම් ළමයි සෙල්ලම් දාන මන්න කියලා පුළුවන් තරම් නවත්තන්න ඕන. දෙමාපියොත් පොඩ්ඩක් ඒක බලන්න ඕන. මොකද දැන් මම වුණත් දැන් මම මේ දේ කියන හේතුව මට ඇත්තටම මට අදාළම නෑ. හැබැයි මේ ගිය සතිය දෙක ඇතුළත නිවුස් වලට මෙහි නිවුස් නෙමෙයි ලංකාවෙන් අපේ ගෙදරයි කතා කරලා කියනවා පුතේ ඔහෙ මේ මෙහෙම දෙයක් වෙලා නේද? මෙහෙම එක්කෙනෙක් මේ එක්කෙනෙක් මැරලා නේද? පිහියෙන් ඇල්ලලා නේද? මෙහෙම කට්ටියක් ගහගෙන නේද? ලංකාවට යනවනෝ ලංකාවට යන මෙහෙ නොයා තියන්නේ නැහැ නේ හැමතැනම. දැන් කාලයක් තිබ්බා. දැන් නම් පොඩ්ඩක් හොඳයි කාලයක් තිබ්බා. ලංකාව කියද්දි අපේ කට්ටිය හොඳටම චොර කරලා තිබ්බා කාලයක්. හොඳට ගහගෙන ඒ වගේ හොඳට ගහගෙන හොඳට සෙල්ලම් දාලා හොඳටම චොර කරා කාලයක්. මේ කාලේ අපි වැඩ කරන කයිෂ වලට ගියත් සමහරවිට අපිට ජප්පෙට්නොත් කටාරලා කියන්න බෑ අපි ලංකාවේ කියලා. හරි? ඒ වගේම හොඳ දේවල් තියෙනවා ලංකාවේ. හොඳ දේවල් අපිට බය නැතුව අපි ඕන දණක් කියන අපි ලංකාවේ කියලා. හැබැයි අර වගේ දෙයක් වුණා අපිටත් කියන්න බෑ කවදාවත් කටාරලා. ඒකයි. ඒකින්ද අර සමහර දේවල් තියෙන අපි වෙනස් කරගන්න ඕන. අපි රටකට එනකොට ජපාන විතරන්නේ මුන් රටකට යන කෙනෙක් වුණා. වෙනස් කරගන්න ඕන දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් අපිත් එහෙමයි. අපිත් ආවගෙන අපිත් ගොඩාක් දේවල් කාලෙන් කාලට වෙනස් කරගත්තා. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒකින්ද අපි මේ රටට අකමැති වුණත් කැමති වුණත් මේ රටේ නීති හොඳ වුණත් නරක වුණත් අපි මේ රටේ ඉන්න ඕනනේ. අපි ආවේ අරමුණ මෙතනනේ තියෙන්නේ.
ඒකින්ද වැදගත්ම දේ ඒ අරමුණ ඔළුවේ තියාගන්න ඕන. ඉතින් එහෙම නැතුව රාසාවට සෙල්ලම් දාලා දැන් නිකන් හිතන්නකෝ. දැන් ඔය අර එදා වෙච්ච සිද්ධිය දැන් පිහියෙන් ඇනපු සිද්ධිය ඒ අවුරුදු 18 ළමයට අවුරුදු 21 එක්කෙනා මොන හරි වැරදි වචන ටිකක් කියලා තියෙනවානේ. ඒ වැරදි වචන ටික හරි කිව්වා. එක්ක සමහර අය කියන ඒ ළමගේ අම්මට වැරදි කතා කියලාලු ඒ ළමයට වැරදි කතා කියලා අපහාස කරාලු. හරි අපහාස කරා හො කියන්නේ අපහාස කරා කියලා පිහියෙන් අයින්ද තරම්. ඒ කියන්නේ මෙහෙම ඒ ආපු ආවේගයට කරන්න ඇති. හැබැයි ආවේගෙ හින්දා අනිත් එක්කෙනාගේ ජීවිතේ නැති වුණා. දැන් මෙයාත් හිරේනේ. දැන් මෙයාට මොන දඬුවම හම්බෙයිද කියලා මෙයාවත් දන්නේ නැහැ. සමහර විට මොන හරි කාලයක් ඇතුළේ තියාගෙන එක්ක ඩිපෝට් කරයි. හැබැයි ඒක මිනිමරුමක්නේ. ඒකින්ද ගොඩාක් දුරට දැන් මෙහි මිනිමරුම් වලට මම හිතන්නේ මන් දන්න ධර්මයෙන් අවම කාලේ අවුරුදු 5න් උඩ පටන් ගන්න හිරේ. ඒ කියන්නේ මේ හිරගේ. හරි සමහර විට මරණ දඬුවම් නියම වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ දෙමාපියන්ට මොනවා හිතනවද? අවුරුදු 21 එක්කෙනාගේ මේ අවුරුදු 18 එක්කෙනාගේ. ඉතින්ද ওই දේවල් හිතන්න ඕන. හිතන්න කියන්නේ මහා ලොකුට කල්පනා කරන්න ඕන දේවල් නෙමෙයි. හැම තීරණයක්ම ගන්න කලින් හැමදේම මොකද අපිටත් තියෙන ඕන තරම් අවස්ථා. අපිත් දැන් මගේ මේ 10 වෙනි අවුරුද්ද මං ජපාන යන්නේ. මටත් ඕන තරම් තියෙනවා වැඩ කරන තැන්වල ජප්පොත් එක්ක. ඒ කියන්නේ ජපන් අය වුණත් අමුතුයි. ඒක පිළිගන්න ඕන. කැමැත්තෙම අකමැත්තෙන් අර අපි ලංකාවේ වීඩියෝ වල ඔය දකින්න සුන්දර සකුරාව නෙමෙයි මෙහෙ තියෙන්නේ. ඇත්ත කතාව. ඔය අපිට ටීවී වල පෙන්නන අපි අර ඔෂින් වල දැකපු ඒ සකුරාව නෙමෙයි මෙහෙ තියෙන්නේ. ඒක වෙනස්. ලෝකෙ ඇත්තට යන විදිය නාට්‍ය නෙමෙයිනේ. විශේෂයෙන් ඔය SNS වල ගොඩාක් දුරට සුන්දර සකුරා සුන්දර ජපානයේ වගේ ගොඩාක් මේ දාන පිටරටවල් අය මෙහෙට මාස 3 විසිට් එකට එන අය. මෙහෙම අවුරුදු ගණන් ජීවත් වෙලා හෝ මේ අවුරුද්දක් ඔය ජීවත් වෙලා රස්සාව කරන ගමන් හිටපු අය නෙමෙයි. මෙහෙ රස්සාවක් කරලා ගොඩාක් දුරට අවුරුද්දෙන් දෙකකින් යනවා. එහෙම සිටුේෂන් මෙහෙ තියෙන්නේ. හැබැයි සවුත් රටන් නෙමෙයි ජපාන හැම වෙලාවෙම කියන වැරදි තියෙනවා. අවුල් තැන් ගොඩාක් තියෙනවා. ආර්ථික පැත්තෙන් දැන් බැහැගෙන යන්නේ. ඉතින් පඩි අඩු දේවල් තියෙන. ඒ වගේ ගොඩාක් තියෙනවා. හරිද? අපි යගෙන ඩිස්ක්‍රිමිනේෂන් ඔහොම කියන්නේ. ඒ වගේ කියන්නේ දැන් පොඩ්ඩක් පිටරටවලට පොඩ්ඩක් වැරදි විදියට මේක කරන කාලෙකුත් ඇවිල්ලා තියෙනවා ඉතින්. උනත් අපිට ඉන්න වෙනවා මේකෙන්. ඒකින්ද අපි කරන්න ඕන දේ තමයි අපේ නමත් බේරගෙන අපේ රටේ නමත් බේරගෙන අපේ දෙමාපියන්ගේ දේවලුත් තියාගෙන ඒක හැමදේම අපේ මතක තියාගන්න ඕන. ඒ වගේ ඔයාලේ අම්මලා තාත්තලා නම් අනිවාර්යෙන් මේ දේවල් ඔයාලා පරිස්සම් කරන්න ඕන. මේ දේවල් වලට ඒ කියන්නේ ඒ වගකීමක් තියෙනවානේ. ඒකින්ද අර ওই වගේ සිද්ධි වෙනකොට කියන්නේ එයාලා සමහරවිට එතනින් එහාට යාලේ කතාව ඉවරයි දෙන්නගේ. ගහගත්ත අය කතාව එතනින් සමහරවිට ඉවර එක්ක යාලා ගෙදර ගියා හෝ එතනින් පස්සේ පොලිසියට ගියා හෝ මොකක් හෝ වෙලා එතනින් කතාව ඉවරයි. හැබැයි ඕක එතනින් එහාට යනවනේ දිගටම කාලයක්. දැන් ඕක ඕවල වාර්තා රැඳෙනවනේ. මෙහෙම ලංකාවේ දෙන්නේ එක ගෙදර මෙහෙම ගහන එහෙම කියලා. මෙහෙම මේ පාරේ ගහගෙන කීප දෙනෙක් ඕක යනවා රෙකෝඩ්. ඔය කාලයක් යන SNS වල. ඔකට අයින් කරන්න බෑ. කොහෙන් ගියත් ඕක එනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා. මතක තියාගන්න මං කියන්නේ ලංකාවෙන් එන්න ඉන්න කවුරු හරි යනවා ස්ටුඩන්ට් හොය මොන වීසා හෝ වේවා පුළුවන් තරම් තනියම පාර්ට් එකක් සෙටල් කරගන්න try කරන්න. ලංකාවෙන් පුළුවන් නම් එහෙමයි එක්ක මෙහෙට ආවට පස්සේ ඇවිල්ලා මාසින් දෙකකින් හරි තනියම පාර්ට් එක සෙට් කරන්න try කරන්න. පොඩ්ඩක් ටිකක් ගාණ වැඩි වෙයි. ඔයාලට වියදමක් යයි. ඒක ඇත්ත. නමුත් වියදම වගේ නෙමෙයි ඊට වඩා ගොඩාක් දේවල් ඔයාට කරගන්න පුළුවන්. මොකද ඔයා සමහර විට ඔයා දැන් ඔය මෙහි ගොඩාක් කියන්නේ මෙහි ගොඩක් තැන්වල ප්‍රශ්න වෙන්නේ අර ඉන්නවනේ යාළුවෝ නෙමේ සහෝදරයෝ කියලා. ඒ වගේ ගැන්සි ගැහිලා ඔය සෙට් වෙලා ඒ වගේ තැන්වල තමයි වැඩිපුරම ප්‍රශ්න ඇති වෙන්නේ. කියන්නේ මොන යාළුවෝ වුණා මොන සහෝදරයෝ වුණා තමන්ට තමන්ගේ අරමුණු තියෙනවා. ඔයාලා එක එක්කෙනාට අරමුණු තියෙනවානේ මට මගේ අරමුණු තියෙනවා. මං කායික් හරි යාළුවොත් එක්ක පාටියක් දාන්න ගියාව මං කායික් හරි යාළුවොත් එක්ක ඇවිදින්න ගියා කියලා ඒගොල්ලන්ගේ අරමුණු මගේ අරමුණු නෙමෙයි. ඒක වෙනස්. ඒක මම විතරක් නෙමෙයි හැමෝටම මේක පොදුයි. මොකක් හරි දෙයක් වුණාම උදව් කරන එක ඒකට මොකක් හරි සපෝට් එකක් දෙන එක වෙන කතාවක්. හැබැයි හැමෝටම තම තමන්ගේ අරමුණු තියෙනවා. තම තමන්ගේ පවුල් වල ප්‍රශ්න තියෙනවා. සමහර අය ණය වෙලා ඇවිල්ලා තියෙනවා. සමහර අය විවිධ එක බඩු ගස් තියලා ඉඩම් ගස් තියලා වගේ තියෙනවා දේවල්. ඒ හින්දා හැම වෙලාවෙම මතක තියාගන්න පුළුවන් තරම් තනියම ඉන්න උත්සාහ කරන්න. මොකද මේ ජපානේ දන්න තරමක් ලංකාවේ ප්‍රශ්න ඇති වෙච්ච තැන්වල එක්කෙනෙක් නෙමෙයි ලංකාවේ ගොඩක් හිටියා. හරි? ඒකින්ද මොකද එකට ඉන්නවා කියන ප්‍රශ්න ඇති වෙන්න ඉතින් ඩකට වැඩි. මාත් එකට හිටියා ගෙවල් ලංකාවේ එක්ක. හරි? විවිධාකාර ප්‍රශ්න වෙනවා. ඔය සාමාන්‍ය මුලින් පටන් ගන්න උයන්න වෙන දේවල් වලින්. මොකද අපි ලංකාවල උයන්නේ නැහැනේ. මම උයලා තිබ්බෙත් නැහැ ලංකාවේ. ඒ වගේ ඇවිල්ලා ඊට උයන්න අරගන්නකොට ඊට පස්සේ මම උයනවා අනිත් එක්කෙනා උයන්න. මට එක්ක එයා උයන එක්ක මට උයන්න බැරුවොත් එයා ඊට පස්සේ මොකක් හරි සද්ද දානවා. ඒ වගේ
එතකොට අර යාළුකම් ටික ටික තරහට මේ වෙනවා. ඊට පස්සේ මොකක් කර කොහෙන් හරි වචන කරච්ච ගමන් ප්‍රශ්න ඇති වෙනවා. ගහ ගන්නවා, මරා ගන්නවා. ඒකින්ද වැදගත්ම දේ ඒ කියන්නේ මේ වීඩියෝ එක බලන කවුරු ජපාන්ට එවන්න හිතන් ඉන්න දෙමාපිය වුණත් පුළුවන් නම් ලක්ෂ ගණන් දීලානේ ජපාන්ට කොහොමද එවන්නේ මොන වීසා එකකට ආවත් SSW ආවත් ලක්ෂ 15000ක් දැන් යනවා. මොන වීසා එකකටත් මම කියන්නේ SSW හරි ට්‍රේනින් වීසා හරි එනවා නම් ඒක හයිෂකින් අපාර්ට්මන්ට් දෙනවනේ ඒක වෙන කතාවක්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මොන හරි ඒ විදිහට මැනේජ් කරගන්න. නැත්නම් ස්ටුඩන්ට් හරි වෙනම ඉංජිනේරින් වීසා හරි මොකක් හරි ඒ වගේ දේවල් වලට එනවනම් පුළුවන් තරම් කීයක් හරි වැඩියෙන් ගියත් කමන්නේ තනියම ඉන්න උත්සාහ කරන්න. මොකද ඔය ගෑන්සි ගැහිච්ච තැන්වල ගොඩාක් දුරට ඉවර වෙන්නේ ඛේද වාචක වලින්. ඒක හින්දා පුළුවන් තරම් ඒ වගේ දේවල් වලින් ඈත් වෙන්න. මොකද දැන් ජපානේ මම අර කලින් වීඩියෝ එකක් කිව්වා දැන් ජපානේ ගොඩාක් වෙනස් වෙනවා. කියන්නේ කලින් වගේ නෙමෙයි කලින් පොඩි කියන්නේ අවුරුදු 10කට එක සැරයක් හරි අවුරුදු 4-5කට එක සැරයක් හරි එහෙම වෙනස් වුනේ. දැන් එහෙම නෙමෙයි. දැන් මේ අවුරුද්දට විතරක් PR ඊට පස්සේ ඒ වගේම සිටිසන්ෂිප් ඒ වීසා ඒ කියන්නේ වීසා වල නීති 3-4 පාරක්ම වෙනස් කරා. දැන් ආයේ මේ සැප්තැම්බර් ලාපව තව එකක් වෙනස් කරනවා. දැන් PR වලටත් ලොකු ආදායමක් තියෙන්න ඕන ගානට ගේන්න යනවා. දැන් PR එක හිර කරපු හින්දා හැමෝම සිටිසන්ෂිප් දාන්න අරගෙන දැන් සිටිසන්ෂිප් එකටත් ගේන්න යන්නේ. ලබන අවුරුදු අප්‍රේල් වලට ඒකටත් නීතියක් ගේන්න තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් වෙනස් වෙනවා. ඉතින් ওই නීති ගොඩක් වෙනස් වෙන්නත් හේතුව අපේ අයම තමයි. ලංකාව විතරක් නෙමෙයි මම කියන්නේ පිටරට අයගේ ගොඩක් දේවලුත් ඒකට බලපානවා. ඉතින් ඒ හින්දා ඉතින් අපේ අතේ තමයි තියෙන්නේ අපි කරන දේවල්. අපිට ජපාන වෙන දේවල් වෙනස් කරන්න බෑ. හැබැයි අපි කරන දේවල් මත අපේ අනාගතේ වගේම තව ඉන්දියන් අනාගතේ තීරණය වෙනවා. ඒ හින්දා පුළුවන් තරම් අර වගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න දේවල් තමයි මට කියන්න තියෙන්නේ. ඒකින්ද මේ දෙමාපියන්ගෙත් ලොකු වක්කීමක් තියෙනවා. ඒ වගේම මෙහෙට එන අලුතෙන් එන අයගෙත් වක්කීමක් තියෙනවා. ඉන්න අයගෙත් වක්කීමක් තියෙනවා. ඒ හින්දා පුළුවන් තරම් තමන්ගේ නම ආරක්ෂා කරගන්න, තමන්ගේ දෙමාපියන්ගේ නම, තමන්ගේ රටේ නම ආරක්ෂා කරගන්න. එතකොට ගොඩාක් ප්‍රශ්න අර වගේ දේවල් නැතුව හරි ලේසියෙන් විසඳ ගන්න පුළුවන්. එහෙනම් ජය වේවා.